මේ තින්නේ අපේ ඉන්නල වගාව. ඉන්නල පැල අතු බෝ කරගන්න තමයි මේ ක්‍රමයට මේ දාලා තියෙන්නේ. මේකෙන් පාත්තියකට වැඩි ප්‍රමාණයකට අතු බෝ කරගන්න පුළුවන්. මේ දැක්කනේ මුල් තීන විදිය මේ මුල් වලින් තමයි ඉන්නලාල එන්නේ. දැන් මේ වැස්ස කාලේ බෝ කරගන්න පුළුවන් මේ පැල මෙතනක් තියෙනවා හිටවල. අද පෙන්නනවා අපි ඔයගොල්ලන්ට මේ ඉන්නල මලක්. මේ තියෙන්නේ මේ ඉන්නල ගහේ මල. මේ තියෙන්නේ මේක තමයි මේ අපේ තාම මේ මුළු පඳුරම මේ එක ඉත්තක් තමයි මේ හිටවල තියෙන්නේ. ඒ ඉත්තෙන් තමයි මේ මුළු පඳුරම හැදුනේ. මෙතන තමයි මහ ගහේ මුල් ටික තියෙන්නේ. අපි මේ පඳුරටම එකම මලයි පිපිලා තියෙන්නේ. ඔයගලන්ට පේනවනේ මේක. අඩි 3කට වැඩිය ලොකු පඳුරක්. මේකේ එකම මලක් පිපිලා තිනවා. මෙතන මේ තියෙන එක මාත් මේ පළවෙනි පාරට තමයි දැක්කේ. මේ තින්නේ ඒකේ මල් පොකුරක් එන්නේ. වෙනවනේ ලස්සන ලා දම් පාට මලක් තියෙන්නේ. දැක්කනේ මල් පොකුරේ සයිස් එක මේ. මේකෙන් තමයි අපි ඉන්නල අතු බෝ කරගන්නේ මේ ඊළඟ පාත්ති වලට. මේ හොඳටම මුල් ඇදලා තියෙන්නේ මේ. මේවා තමයි දැන් කපලා ගන්න ඕන මේ පැල බෝ කරගන්න. නේ. මේක හරි ලේසි ක්‍රමයක්. ඔයගොල්ලෝ මේ තනි අත්තෙන් තමයි මෙච්චර පඳුරක් ආවේ කියලා කිව්වොත් කොහොමද ප්‍රමාණය? අඩි 4කට වැඩිය දිගයි අතර ඉඳලා මෙතනට තියෙන මේ පඳුරේ ප්‍රමාණය. තනි ඉන්නලා ඉත්තකින් තමයි මේ ටික ඔක්කොම හැදුනේ. මේක හයිඩ්‍රොපොනික් ක්‍රමයට තමයි හිටවලා තියෙන වගා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ සිස්ටම් එක.